ක්‍රම දෙකක් තියෙනවා. එකක් අධිකව ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ. මොකද එතුමා මැතිවරණ වේදිකාවේ නඩු තීන්දුව දෙනවා. මේ රටේ ජනාධිපතිවරයා. දෙවෙනි එක තමයි නඩු දිනේට උසාවියට එන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මාලිමාව 159 දෙනාට පාර්ලිමේන්තුවේ මම කතා කරනකොට ළඟට එනවා වගේම ඇවිල්ලා මේ නඩු දිනේදීත් වාඩිලා හිටියොත් හොඳයි. මොකද ඒතකොට එයාට දැනගන්න පුළුවන් ඇත්ත කතාව. එතකොට කොහොමද දැන් මේ තැන්වල කියවන්නේ නැතුව 159 දෙනා උසාවි දවසට උසාවියට එන්නේ. එහෙම නැත්නම් ඔයාලගේ ජනාධිපතිතුමාගෙන් අහන්න මොකද එයා නඩු තීන්දුව දෙනවා. දැන් ඔබතුමාට දැන් ලොකු ජනප්‍රියත්වයක් තිබුණා 103ට බැස්සනේ. දැන් 103 දැන් වැඩි වෙලාද තියෙන්නේ? ඔබතුමාත් එක්ක ජනතාව එකතු වෙලාද ඉන්නේ? මැතිවරණයක් තියන්නේ. මැතිවරණයක් තියෙන බව. පළාත් සභා මැතිවරණේ තියයිද? තිබ්බොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද එක පැත්තකින් ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ තමන්ගේ ප්‍රාදේශීය නායකයෝ තෝරගන්න. ඒ වගේම අද පළාත් සභාවල තියෙන බලය සහ මුදල් පරිපාලන ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයෝ නම දෙනෙක්ට දීලා තියෙනවා. ඒක දේශපාලන නියෝජිතයෝ නම දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝජිතයට දුන්නොත් තමයි හොඳ. මොකද ඒතර එයයි ජනතාවට වග කියනවා. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේදත් ආණ්ඩුකාරයෙක් ඉල්ලාස් වුණානේ. අනිත් අයත් ලං වෙන්න ඉල්ලාස් වෙවි තමන්ගේ රටවල් වලට යයි. හැබැයි අවසානයේ වග කියන කෙනෙක් නැති වෙයි. ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුව ඔබතුමා හිතන් තව අවුරුදු 3මාර යන්න පුළුවන්ද ඊට ඉස්සෙල්ලා අවසන් කරයිද? මොකද ආණ්ඩුව අවුරුදු 3මාරක් යනවද නැද්ද කියන එක නීතියානුකූල මත මැතිවරණ කොමිසම තීන්දුව කළ යුතු කාරණයක් සාමයට ජනතාව තීන්දුව කරන්න ඕන කාරණා. හැබැයි ඉතින් ආණ්ඩුව ඔය පුටුවේ වාඩිලා ඉන්නකන් ඒ ආණ්ඩුවෙන් වැඩ ගන්න එක තමයි අපේ වැඩේ. අපි වැඩ ගන්නවා. ආණ්ඩුවේ වැරදි පෙන්නල් දෙනවා. ආණ්ඩුවේ නොහැකියාව පෙන්නල් දෙනවා. ආණ්ඩුව තමයි මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනකන් අපි ආණ්ඩුව පිටිපස්සේ ආණ්ඩුව එක හැප්පෙනවා. ගල්ලංගුරු තවන් නැවක් ඇවිල්ලා තිබුණා. දැන් ඒක රිජෙක්ට් වෙලා කියනවානේ. මොනවද කරන්නේ? වැඩ බෑ. හොරකමයි, වංචාවයි. ගල්ලංගුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන් මාව තව දවසකට CID එකට ගඳවනවා. ඒක වහගන්නත් බෑ. ඔබතුමා කියන්නේ මේ ආණ්ඩුවේ පරිපාලනය බෑ කියලාද නැත්නම් පරිපාලනය තේරෙන්නේ නැද්ද? ඒක අර අපේ ගායක මහත්තයන් ඇහුණා උත්තරේ දෙයි. සොයමුජි 23 කරවල යවල ඒ මනුස්සයා නිකන් බැනුම් අහන අපරාධේ. දැන් බලතුමා මෙතුමාට පැවතුම් ඔබතුමාලා ජයග්‍රහණය කිරීමේ හැකියාව දිනන ඔබතුමාට විශ්වාසයක් තියෙනවා. පැහැදිලිව අපි තාමත් ශක්තිමත් දේශපාලන බලවේගයක් විතර ගොඩනගා ගන්නවා. අපි ඕනෑම මැතිවරණ අපි ලෑස්ති. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබතුමාලා මේ විපක්ෂයේ හැටියට තමයි කටයුතු කරන්නේ නේද? විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවේ නෙවෙයිනේ. විපක්ෂයට වඩා ඉහළින් ඔබතුමාලා පක්ෂයක් හැටියට කටයුතු කරගෙන යනවා කියන්නේ. බොහොම ස්තුතියි. ඔබතුමාට ඒක දැනෙච්ච එක ගැන. ඒ කියන්නේ ඔබතුමාලා වෙනම පොහට්ටුව විදියට යනවද නැත්නම් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා යනවද? ඉතින් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණනේ. අපි මැතිවරණයක් ලඟ වුණාම අපි ටීම් එක සිලෙක්ට් කරනවා. මැච් එකට කලින් ඔක්කොම ප්‍රැක්ටිස් කරමු.